ෆන්ඩඩ් account එකක් ට්‍රේඩ් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවොත් අනිවාර්යෙන් ඔයාට තනියෙන් ෆන්ඩඩ් account එකක් ට්‍රේඩ් කරන්න අවශ්‍ය කරන හැමදේම කියලා දෙනවා සහ සැඟවුණු දේවල් ටික මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ගොඩක් අය කතා කරන්නේ නැති ෆන්ඩඩ් account එක ට්‍රේඩ් කරන ට්‍රේඩර් කෙනෙක් විදිහට ඔයාට තියෙන්න ඕන දේවල් ටික, ඔයා බිල්ඩ් අප් කරගන්න ඕන දේවල් ටික සම්පූර්ණයෙන් මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා. තාමත් මගේ Telegram channel එකට join වෙලා නැත්නම් link එක තියෙනවා description එකේ. ඒ හරහා පුළුවන් ඕගලන්ට Telegram channel එකට join වෙන්න. 16 වෙනිදා සඳුදා තියෙන mentorship program එකක් පටන් ගන්නවා අපි. ඒක තියෙන රැයට හමාරට. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ 27 වෙනි බැච් එක තමයි තියෙන්නේ. මාස දෙකක mentorship program එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒකට ලොකු discount එකකුත් තියෙනවා. ඉතින් ඒ ගැන දැනගන්න අවශ්‍ය නම් ඔයගලන්ට පුළුවන් මාව WhatsApp හරහා contact කරගන්න. එහෙම නැත්නම් Telegram channel එකේ link එක හරහා ගිහලා මාව Telegram හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. ඒකේ විස්තර දැනගන්න. ඒතකොට සඳුදා 8 මාර්ට ඒ කියන්නේ 16 වෙනි සඳුදා 8 මාර්ට තමයි mentorship program එක තියෙන්නේ. හරි. අපි යමු වීඩියෝ එකට. ඒතකොට අද කතා කරන්නේ සම්පූර්ණයෙන්ම ෆන්ඩඩ් account එක ට්‍රේඩ් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට තියෙන සියලුම ගැටලු ටික මේකෙදි විසඳනවා. පළවෙනි එක තමයි ඔයා ෆන්ඩඩ් account එක ට්‍රේඩ් කරන්න බලාපොරොත්තු වෙන ට්‍රේඩර් කෙනෙක් නම් අංක 1 ඔයාට මෙන්න මේ දේවල් තියෙනවා. එක ඔයාට හොඳ ට්‍රේඩින්ග් මොඩල් එකක් තියෙනවා. ඒ කියන්නේ හොඳ ට්‍රේඩින් සිස්ටම් එකක් තියෙනවා. ඔයාට හොඳ ට්‍රේඩින් සිස්ටම් එකක් නැතුව ෆන්ඩඩ් account එක ට්‍රේඩ් කරන්න එන්න එපා. ඒ කියන්නේ තාමත් ඔයා වැට උඩ ඉන්න ට්‍රේඩර් කෙනෙක් නම් එතනදී ඔයාට ෆන්ඩඩ් account එකට මම කියන්නේ මුලින්ම එන්න යන්න එපා. මුලින්ම ඔයා කරන්න ඕනේ මේක හරියට ෆලෝ කරන්න. මේක ඉගෙන ගන්න. ට්‍රේඩින් ඉගෙන ගන්න. හරිද? ඉගෙනගෙන හොඳ සිස්ටම් එකක් හොයාගන්න. හරිද? දැන් ප්‍රධාන වශයෙන් දැන් මගේ channel එක follow කරන අය දන්නවා මම සාමාන්‍යයෙන් කතා කරන liquidity trading system එක. ඉතින් අපේ system එකේදී මම කතා කරන්නේ minimum risk to reward ratio එක 3ක්. minimum risk to reward ratio එක කියලා කියන්නේ දැන් ඔයා buy trade එකක් ගන්නවා නම් මෙන්න මේ විදිහේ අවස්ථාවක්. ඒ කියන්නේ ඔයා ගන්න trade එකට දැන් මේ තියෙන්නේ risk to reward ratio එක 3යි කියන එක. ඔයා risk එකට දාන amount එක අපි හිතමු 100යි කියලා. ඔයා කියන්නේ ඩොලර් 100ක් risk එකට දානවා නම් ඒ ට්‍රේඩ් එක ටේක් ප්‍රොෆිට් වැඩුණොත් 300ක් එන්න ඕන. අන්න ඒ වගේ හොඳ සිස්ටම් එකක් වට අනිවාර්යෙන් ෆන්ඩඩ් account එකක් ට්‍රේඩ් කරද්දි ඕනෙමයි. මම ඒකට ඉස්සරහදීත් හේතුව මොකක්ද කියලා කියන්නම්. එහෙනම් අංක 1 තියනවද කියලා බලන්න. ඔයාට හොඳ ට්‍රේඩින් සිස්ටම් එකක්. ඔයාට හරියට හරියන ගැළපෙන මේ පොඩි පොඩි සිස්ටම් නෙමෙයි. විශේෂයෙන්ම හොඳ ට්‍රේඩින් සිස්ටම් එකක් තියෙනවා. එතනදී මම හිතන ගොඩක් වෙලාවට ඕගොල්ලෝ අර RR බේස් කරගත. දැන් ඔය මම ට්‍රේඩ් කරන්නේ මම මේ පිප්ස් නෙමෙයි කැල්කියුලේට් කරන්නේ. කියන්නේ දවස් අවසානයේ හරි මාන්ත්ලි අවසානයේ හරි මෙච්චර පිප් ගාණක් එකතු කරගත්ත කියලා නෙමෙයි. මම ට්‍රේඩ් කරන සාමාන්‍යයෙන් RR එක බේස් කරගෙන. ඉතින් ඒ වගේ ට්‍රේඩින් සිස්ටම් එකක් තියෙනවා නම් මාර ලේසි. මේකේ ඔය ස්ටෙප් 1, ස්ටෙප් 2 කියන ඒවා පාස් වෙන හරිය ලේසි. ඒ නිසා පළවෙනි එක බලන්න ඔයාලට හොඳ RR බේස් කරගත්ත සිස්ටම් එකක් තියෙනවද කියලා. අංක 2. දෙවෙනි එක තමයි ඔයාට රියල් account එක මුලින්ම ට්‍රේඩ් කරලා එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. ෆන්ඩඩ් account එකක් කියලා කියන්නේ මේ බිගිනර් කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා ඔයාට මුලින්ම ඔයාගේ රියල් account එක කියන බ්‍රෝකර් account එකක් ඕපන් කරලා ඒකේ පොඩි ගාණක් හරි ඩිපොසිට් කරගෙන රියල් account එක ට්‍රේඩ් කරලා එක්ස්පීරියන්ස් එක ඔයාට තියෙන්න ඕනේ. මේක ෆස්ට් ටයිම් ඔයාට ෆන්ඩඩ් account එකක් විදිහට ට්‍රේඩ් කරා යන නැත්නම් අනිවාර්යෙන් බැරි වෙලා යයි. ඒ නිසා රියල් account එක ට්‍රේඩින් එක්ස්පීරියන්ස් එක ඕනේ. එතනදී බැක් ටෙස්ටිං රිසල්ට්ස් වල අපි රිසල්ට් ගන්න එක්ස්පීරියන්ස් එක අපි ඒකට අදාළ කරගන්නේ නැහැ. ඒ කියන්නේ කවුරු හරි බැක් ටෙස්ටිං වලින් තමන්ගේ සිස්ටම් එක මෙච්චරක් වැඩ කරනවා මෙච්චරක් වැඩ කරනවා කියලා කවුරු හරි ප්‍රූව් කරන්න try කරනවා නම් ඒක හරහා ඔයාට මතක තියාගන්න ෆන්ඩඩ් account එක ට්‍රේඩ් කරන්න බෑ. මොකද බැක් ටෙස්ටිං කියලා කියන්නේ වෙනම කතාවක්. ඒකෙන් වාගේ ට්‍රේඩින් සිස්ටම් එකේ කවදාකවත් සක්සස් එක මම නම් හිතන්නේ නැහැ කියන්න පුළුවන් කියලා. මොකද හේතුව බැක් ටෙස්ටිං එකේදී ඔයා දන්නවා කැන්ඩල් එකක් හැදෙන්න ගත වෙන කාලේ ඔයාටම තීරණය කරන්න පුළුවන් තප්පර ගණන් වලින් තප්පර දශම ගණන් වලින් තමයි කැන්ඩල්ස් හැදෙන්නේ. නමුත් ලයිව් chart එකේ ඉන්නකොට ඒකට ඒ ගත කරන කාලය තමයි ඔයාගේ ට්‍රේඩින් සයිකොලොජි වෙනස් වෙලා ඔයා ට්‍රේඩ් කරන විදිය වෙනස් කරන්නේ. ඒ නිසා ඔයාට රියල් මාකට් එකේ එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ බැක් ටෙස්ටිං රිසල්ට් නෙමෙයි. හරි මේ ඔක්කොම තියෙනවා නම් ඊට පස්සේ ඔයාට ඕන වෙනවා ඔයාට රියල් account එකක ට්‍රේඩ් කරන් ගිහිල්ලා අපි හිතමු ඔයාට දාන්න පුළුවන් පොඩිම ගාණක. ඒ කියන්නේ මිනිමම් ඩොලර් 25ක් හරි. දැන් සාමාන්‍යයෙන් මම මෙන්ටර්ෂිප් එකේ ඉන්න අයට ගයිඩ් කරන්නේ අඩුම තරම ඩොලර් 20ක් 25ක් හරි දාගෙන කමන්නේ ට්‍රේඩ් කරන්න කියලා. ඒක ට්‍රේඩ් කරලා ඒ ගන්න එක්ස්පීරියන්ස් එක සහ එතනින් ඔයාලට කන්සිස්ටන්සි මේ වැඩේ කරගන්න පුළුවන්ද කියන එක හදා ගන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. නිසා ඕගොල්ලන්ට පුළුවන් අඩුම amount එකක් හරි කමන්නේ තමන්ට දාන්න පුළුවන් amount එකක් ඩිපොසිට් කරගෙන මේ රියල් ට්‍රේඩින් එක්ස්පීරියන්ස් එක ගන්න. හරිද?
රියල් ට්‍රේඩින් එක්ස්පීරියන්ස් එක ගන්නවා කියලා කියන්නේ මේ එක දවසක් ට්‍රේඩ් කරලා පහුවෙන්ද ඉඳලා ෆන්ඩ් කරනවා කියන එක නන් නෙමෙයි. අඩුම තරමේ ඔයාට කන්සිස්ටන්සි ප්‍රොෆිටබල් වෙන්න පුළුවන් කියලා හිතන ලෙවල් එක දක්වා. ඒ කියන්නේ ඒක සතියකින් ලැබෙන එකක් නෙමෙයි. අඩුම තරමේ මාසයක් මාස දෙකක්වත් ඔයාට කන්සිස්ටන්සි මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා බලන්න. කන්සිස්ටන්සි කියන එකේ තේරුම තමයි end of the month. ඒ කියන්නේ end of the day බලලා වැඩක් නැහැ. අනිවාර්යෙන් මාසයක්වත් අවසානයේදී ඔයා බලන්න ඕනේ ඔයා ප්‍රොෆිටබල් ලෙවල් එකේ ඉන්නවද කියන එක. ඉතින් එහෙම ප්‍රොෆිටබල් වෙන්න පුළුවන් කෙනාට පොඩි account එකක් handle කරන්න පුළුවන් කෙනාට තමයි අඩුම තරමේ ලොකු account එකක් handle කරන්න පුළුවන්. පොඩි account එකයි ලොකු account එකයි සමානව handle වෙන්නේ නැහැ. මොකද ලොකු account එකේදී money management කරන්න පැහැදිලිව පුළුවන්. ඔයාට account එක blow නොවි trade කරා යන්න පුළුවන්. පොඩි account එකේදී එතනදී money management වල පොඩි ගැටලු වෙන්න පුළුවන්. එතකොට ඔයාට කරන්න වෙන අඩුම lot size එකකින් trade කරන එක සහ ඔය metal trade කරන එක avoid කරන එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා ගෝල්ඩ් වගේ මෙටල් එකක් ට්‍රේඩ් කරනවා නම් ඒක පොඩ්ඩක් අවොයිඩ් කරන්න. මොකද ඒවේ ක්වොලිටි ටික වැඩි. එතකොට ඔයා අඩු ලොට් එකකින් ට්‍රේඩ් කරත් සමහරට පොඩි කැපිටල් එකක් ප්ලස් වෙන්න තියෙන chance එක වැඩි. ඒ නිසා පොඩි account එකක් ට්‍රේඩ් කරන කෙනෙක්ට දෙන්න තියෙන හොඳම ඇඩ්වයිස් එක තමයි ඔයා රියල් account එක පොඩි account එකක් ට්‍රේඩ් කරනවා නම් අනිවාර්යයෙන්ම currency pairs වගේ ට්‍රේඩ් කරන්න පුරුදු වෙන්න අඩුම ලොට් size එකෙන්. හැබැයි ඔයාගේ සාමාන්‍ය කැපිටල් එක ඩොලර් 200ක් 250ක් විතර තියෙනවා නම් ඔයාට හොඳට මනි මැනේජ් කරගෙන කිසිම ගැටලුවක් නැතුව ට්‍රේඩ් කරලා යන්න පුරුදු වෙයි. කොහොම කරත් ඔයා අනිවාර්යෙන් පොඩි account එකක් ට්‍රේඩ් කරලා මාසයක් මාස දෙකක්වත් අඩුම තරමේ ට්‍රේඩින් එක්ස්පීරියන්ස් එක හදා ගන්න ඕනේ සහ කන්සිස්ටන්සි of profitable level එකට ගිය යුතුමයි. උතර ඊළඟ කාරණාව තමයි ඒක. ඊට පස්සේ ඔයාට තියෙන්නේ හොඳ ෆන්ඩඩ් කම්පැනි එකක් තෝරගන්න එක. කියන්නේ ඔයාට ගැලපෙන ඔයාගේ ට්‍රේඩින් මොඩල් එකට ගැලපෙන හොඳ ෆන්ඩඩ් කම්පැනි එකක්. ඒකට දැන්ට මට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම ෆන්ඩඩ් කම්පැනි එක විදිහට the 5% එකයි FTM එකයි තියෙනවා. මේ තියෙන නම් the 5% එක. FTM එකේ තියෙන ගැටලුව තමයි පොඩ්ඩක් ප්‍රයිස් එක වැඩි. ඒකට බිගිනර් කෙනෙක්ට ටිකක් යාට දරා ගන්න අමාරු ලෙවල් එකක නම් තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ 5% එකට ගියාට කමක් නැහැ. මොකද 5% එකේ පොඩක් ගාණ අඩුයි. ඩොලර් 39 ඉඳලා වගේ accounts තියෙනවා. හැබැයි FTM එක චුට්ටක් ප්‍රයිස් එක වැඩි. හරිද? හැබැයි ඔයගොල්ලෝ දවසකදී ඔය ලොකු account එකක් buy කරද්දී ඔයගොල්ලෝ FTM එක වගේ එකට යන එක තමයි හොඳ. ඊළඟ කාරණාව තමයි ඔබ හොඳ ෆන්ඩඩ් account එකක් කම්පැනි එකක් තෝරගත්තට පස්සේ අපි ඔකට ෆන්ඩඩ් කම්පැනි කිව්වට ඔකට කියන්නේ ප්‍රොෆර්ම් කම්පැනි කියලා. ඒතර ප්‍රොෆර්ම් කම්පැනි එකක් තෝරගත්තට පස්සේ ඊට පස්සේ ඒ ප්‍රොෆර්ම් කම්පැනි එකයි සාමාන්‍ය ඔයගොල්ලෝ බ්‍රෝකර් account එකයි ට්‍රේඩ් කරන විදිය ඇත්තටම දෙකක්. හරිද? ගොඩක් අය හිතන් ඉන්නවා බ්‍රෝකර් account එක ට්‍රේඩ් කරන විදිහයි ප්‍රොෆර්ම් account එක කියන්නේ ෆන්ඩඩ් account එක ට්‍රේඩ් කරන විදිහේ සමානයි කියලා. මේ දෙක සමාන වෙන්නේ නැහැ. පැහැදිලිව මේ දෙක දෙකක්. මේ දෙක දෙකක් විදිහට දැකලා ට්‍රේඩ් කරේ නැත්නම් තමයි ගොඩක් වෙලාවට ෆන්ඩඩ් account ට්‍රේඩ් කරගන්න බැරි ෆේල් වෙන්නේ. ඒ නිසා මම මේ දෙකේ වෙනස පැහැදිලි කරන්නම්. ඊට කලින් මතක් කරනවා 16 වෙනි සඳුදා 8:00 තියෙනවා මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න අලුත් එකක්. මාස දෙකක් යන මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මෙතනදී ෆන්ඩඩ් account එකක් සම්පූර්ණයෙන් කොට දාගන්නේ කොහොමද? ඔයාලට ක්‍රිප්ටෝ ෆොරෙක්ස් ඩිරිව් සින්තෙටික් ඉන්ඩෙක්ස් මේ ඕනම එකක් ට්‍රේඩ් කරගෙන යන හොඳ සිස්ටම් කියලා දෙනවා. එතනදී මම සිස්ටම් පහක් කතා කරනවා. හැම එකක්ම රිස්ක් ටු රිවෝඩ් රේෂියෝ එක 3 හෝ 3න් වැඩි එන්ට්‍රීස් තමයි කතා කරන්නේ. ඉතින් ඒකට කැමති නම් ජොයින් වෙන්න පුළුවන් සහ හොඳ ඩිස්කවුන්ට් එකක් මේ පාර මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකට තියෙන දේවල් දැනගන්න WhatsApp හරහා මාව එක්ක contact කරගන්න. එහෙම නැත්නම් Telegram හරහා මාව සම්බන්ධ කරගන්න. ඒතර විස්තර දෙන්නම් සඳුදාට තමයි තියෙන්නේ. right. අපි යමු. ඒතර broker account එක සහ proforma account එක trade කරනකොට තියෙන වෙනස තමයි broker account එක තියෙන්නේ ඔයාගේ සල්ලි 100% ඔයාගේම real money තමයි තියෙන්නේ. එතකොට ප්‍රොෆර්ම් account එකක් ඇතුලේ ඔයාගේ සල්ලි තියෙන ප්‍රමාණය 0.0යි. එතනදි කවුරු හරි කියන්න පුළුවන් එතන යම් ගාණක් වැය වෙනවනේ කියලා. ඇත්තට මෙතන ඒ වැය වෙන ගාණ ඔයාගේ account capital එකක් විදිහට එතන හැදෙන්නේ නැහැ නේ. ඒ නිසා මතක තියාගන්න ඔයාගේ සම්බන්ධතාවය ඩොලර් 5000ක account එකක් යනවා. ඒ 5000ක account එක ඇතුලේ තියෙන්නේ 0.0යි ඔයාගේ සම්බන්ධය තියෙන්නේ. ඒ නිසා වෙන කෙනෙක්ගේ සල්ලි තමයි ඔයා මෙතනදී ට්‍රේඩ් කරා යන්නේ. ඒතර ඔයාගේ සල්ලි ට්‍රේඩ් කරන විදිහට වෙන කෙනෙක්ගේ සල්ලි ට්‍රේඩ් කරන්න දෙන්නේ නැහැ. ඔයාගේ සල්ලි සාමාන්‍ය බ්‍රෝකර් account එක ඔයාට ඕන නම් එක ට්‍රේඩ් එකකින් මුළු account එකම නැති කරගන්න පුළුවන් නේ. කැමති විදිහට ඔයාට ට්‍රේඩ් කරා යන්න පුළුවන්. සරලව කියනවා නම් එක ට්‍රේඩ් එකකින් මුළු account balance එකම නැති කරගන්න පුළුවන්. බ්‍රෝකර් account එකේදී. හැබැයි ප්‍රොෆර්ම් account එකේදී එහෙම ඔයගලන්ට chance එකක් නැහැ. මොකද මේ වෙන කෙනෙක්ගේ සල්ලි තමයි handle කරා යන්නේ. ඒ නිසා ඒගොල්ලෝ දාන rules වලට එකග වෙලා තමයි trade කරා යන්නේ. අපි rules ගැන කතා කරමු. ඒ නිසා ඒ දෙකක් broker account එක කවුරු හරි broker trade account එක trade කරන විදිහට funded account එක trade කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක කරන්න බැරි වැඩක්. ඒ නිසා තේරුම් ගන්න මේ දෙකක් මේක rules base කරගෙන trade කරන්න ඕනේ. rules base කරනකොට චුට්ටක් අපේ ඔළුවට එන stress එක වැඩි. broker account එක trade කරනවට වඩා profirm account එක trade කරනකොට stress එක වැඩි. හරිද? ඒකත් අපි තේරුම් ගන්න. නමුත් ඕවා manage කරගන්න පුළුවන්. හරිද? අවව කරලා තියෙන නිසා නේ කියන්නේ නිසා manage කරගන්න පුළුවන්.
රයිට්. අපි දැන් බලමු මේවැ සාමාන්‍යයෙන් තියෙන රූල්ස් මොනවද සහ ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ මොන වගේ ප්‍රෝග්‍රෑම්ස් කියන. පළවෙනි එක තමයි ගොඩක් ෆන්ඩඩ් කම්පැනිස් වල ටූ ස්ටෙප් ප්‍රෝග්‍රෑම් එක කියලා එකක් තියෙනවා, වන් ස්ටෙප් ප්‍රෝග්‍රෑම් එක කියලා තියෙනවා, සමහර ඒවා ත්‍රී ස්ටෙප් සහ හයි ස්ටෙක්ස් කියලා ගොඩක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයගලන්ට ගැළපෙන එක තමයි ටූ ස්ටෙප් ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන්නේ ගොඩක් ෆන්ඩඩ් කම්පැනි වල විතරක් නෙවෙයි හැම ෆන්ඩඩ් කම්පැනි එකම ඔය ටූ ස්ටෙප් ප්‍රෝග්‍රෑම් එක කියලා තියෙනවා. ඕක තමයි බේසික් එක. ඒ කාලේ ඉඳලම ආවේ ඕක. ඊට පස්සේ තමයි ඔය ළඟදී තමයි වන් ස්ටෙප් ප්‍රෝග්‍රෑම් සහ මේ ඔය කිසිම ස්ටෙප් එකක් නැතුව කෙලින්ම යන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් ආවේ. නමුත් ඒ එකක්වත් රෙකමන්ඩ් කරන්නේ නැහැ. ටූ ස්ටෙප් එක තමයි හොඳම එක. ඒ නිසා ටූ ස්ටෙප් එකෙන් තමයි තෝරගන්න ඕනේ. අනිත් එක ඔයා මුලින්ම ෆන්ඩඩ් account එකක් ක්‍රියේට් කරන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අඩුම ෆන්ඩඩ් account එක ගන්න. එක්ක ඩොලර් 5000ක ෆන්ඩඩ් account එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් 10k account එකක් 10000ක account එකක් වෙන්න ඕනේ. ওই දෙකෙන් එකක් විතරයි ගන්න. මුලින්ම මේ 100,000 වගේ 60,000 වගේ ඒ වගේ account එකකට කවදාකවත් යන්න එපා. අඩුම account එකෙන් තමයි මුලින්ම වැඩ පටන් ගන්නෙ. හරි අපි අඩුම account එක 5000 account එකෙන් වැඩේ පටන් ගමු. the 5% එකේ. හරි මේකේ තියෙනවා step 1. අර මම 2 step program එක කියලා කිව්වේ step 1 සහ step 2 කියලා steps දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මුලින්ම පළවෙනි ස්ටෙප් එක පාස් කරන්න ඕනේ ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක හම්බ වෙනවා දෙවෙනි ස්ටෙප් එක පාස් කරාට පස්සේ තමයි ඒගොල්ලන්ගේ රියල් account එක හම්බ වෙන්නේ. ඒ කියන්නේ මුලින්ම පළවෙනි ස්ටෙප් එකේ සහ දෙවෙනි ස්ටෙප් එකේ දෙකේම තියෙන්නේ ඩිමෝ තමයි ඔයාලට ට්‍රේඩ් කරන්න හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඩිමෝ ඩොලර් 5000 accounts දෙකක් තමයි මේ ස්ටෙප්ස් දෙකේම හම්බ වෙන්නේ. තුන්වෙනි ස්ටෙප් එකේ තමයි ඔයාලට රියල් account එක හම්බ වෙන්නේ. එතනදි මෙහෙමයි වෙන්නේ. පළවෙනි ස්ටෙප් එකේදී බලන්න ඔයාට මිනිමම් ප්‍රොෆිටබල් ඩේස් 3ක් ට්‍රේඩ් කරන්න ඕනේ. මිනිමම් ප්‍රොෆිටබල් ඩේස් ඔය මිනිමම් ප්‍රොෆිටබල් ඩේ එකක් කැල්කුලේට් වෙන විදිහ පල්ලෙහා ඒගොල්ලෝ දාලා තියෙනවා මම ඒක දැන්ට නිකන් කියන්නම් මිනිමම් ප්‍රොෆිටබල් ඩේ එකක් ලෙස ඒගොල්ලෝ සලකන්නේ අඩුම තරමේ ඔයා 100.5ක්වත් දවස අවසානයේදී ට්‍රේඩ් කරලා තියෙනවා. ඒකට දැන් 100.5ක් මේ 100ට ගණන් වලින්ම පර්සන්ටේජ් විදිහටමයි ඔයාලට ගොඩක් දේවල් මේවැ කියලා තියෙන්නේ. රූල්ස් දාලා තියෙන පර්සන්ටේජ් විදිහට. ඒ කියන්නේ ඔයා end of the day profitable වෙන්න ඕන අඩුම තරමේ 100.5ක්. ඒ වගේ මිනිමම් ප්‍රොෆිටබල් ඩේස් 3ක් ඕනේ ඔයාට අනිවාර්යයෙන්ම ස්ටෙප් 1 කම්ප්ලීට් වෙන්න නම්. රයිට්. ඊළඟට මැක්සිමම් ඩේලි ලොස් එක දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට දවසකදී ලොස් වෙන්න පුළුවන් උපරිම amount එක දීලා තියෙනවා 105ක් කියලා. ඒක කැල්කුලේට් වෙන විදිය ඔක්කොම පල්ලෙහා දාලා තියෙනවා. මම ඒ නිසා ඒ වෙලාවට අහම ඒක ගැන කියන්නම්. මැක්සිමම් ලොස් එක දීලා තියෙනවා 110ක්. ඒ කියන්නේ ඔයාගේ මුළු account එකෙන් ඔයාට උපරිම ලොස් වෙන්න පුළුවන් 110ක් වෙනකම් විතරයි. ඔයාට දවසකදී ලොස් වෙන්න පුළුවන් 105ක් වෙනකම් විතරයි. ප්‍රොෆිට් ටාගට් එක 108යි. දැන් බ්‍රෝකර් account එක ට්‍රේඩ් කරනකොටයි ෆන්ඩඩ් account එක ට්‍රේඩ් කරනකොටයි තියෙන ප්‍රධාන වෙනස ඕක තමයි. ඉතින් බ්‍රෝකර් account එකේදී ඔයාට මේ වගේ rules කවුරුත් දාලා නැහැ. ඒතර ෆන්ඩඩ් account එක ට්‍රේඩ් කරගෙනකොට අනිවාර්යෙන් ඔයාට මේ rules දීලා තියෙනවා ඒගොල්ලෝ. ඉතින් ඒ දෙන්නේ මොකද ඔයා වෙන කෙනෙක්ගේ සල්ලි තමයි මේ හැන්ඩල් කරන්නේ. එතකොට වෙන කෙනෙක්ගේ සල්ලි ඔයාට ඕන ඕන විදිහට එක ට්‍රේඩ් එකකින් නැති කරගන්න දෙන්නේ නැහැ. ඔයාට ඕන ඕන පොසිෂන් වලින් ඕපන් කරන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ දෙන ලෙවරේජ් එකට සාමාන්‍ය ගොඩක් ෆන්ඩඩ් accounts වල හම්බෙන්න ඔයාට ලෙවරේජ් එක 100 ලිවරේජ් එක හදන්නේ 1:100 විදිහට. ඉතින් ඒ වගේ ලෙවරේජ් එකේ මොකද ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන් බ්‍රෝකර් account එකක් හදා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට 1:1000 හදන්න පුළුවන් 5500 හදන්නත් පුළුවන්. ඒ නිසා ගොඩක් ලොකු ලෙවරේජ් වලට ෆන්ඩඩ් accounts ට්‍රේඩ් කරන්න හම්බෙන්නේ නැහැ. ඒතර ඒ කාරණා ටික පළවෙනි වතාවට මතක තියාගන්න. ඊළඟ කාරණාව තමයි ඔයගොල්ලන්ට මේකට කොස්ට් එකක් යනවා. ඒ කියන්නේ පළවෙනි ස්ටෙප් එක ඔයාලට බයි කරන්න ඩොලර් 39ක් යනවා. එතකොට ඒකේ ප්‍රොෆිට් ෂෙයාර් එක විදිහට ඩොලර් 5ක රිවෝඩ් එකකුත් ඔයාලට හම්බ වෙනවා කියලා දාලා තියෙනවා. ඉතින් ඒ ඩොලර් 5 ගැන නෙමෙයි අපි හිතන්න ඕනේ. මේකට යන කොස්ට් එක සහ මේක කොහොමද අපි මැනේජ් කරගෙන යන්නේ මේ ඩේලි ඩ්‍රෝඩාන් වදින්න නැතුව. මොකද මේ ඩේලි ඩ්‍රෝඩාන් වැදුනට පස්සේ ගිහිලා ලයිව් chat එකේ මෙන්න මෙතන තියෙන ලයිව් chat එක. ලයිව් chat එකේ ගිහිලා ඇඬුවට ඔයාට ආයි account එක හම්බෙන්නේ නැහැ. ඔයාට account එකේ තියෙන access නැති වෙලා යනවා. ඒ නිසා maximum loss එකට වඩා වැදගත්ම දේ තමයි daily loss එක. සහ මේ minimum profitable days තුන හදාගන්න එක. ඉතින් මේව ගැන අවබෝධයක් නැතුව ඔයගලන්ට ෆන්ඩ් ට්‍රේඩ් කරන්න බෑ. ඉතින් ස්ටෙප් 1 එක කොහොම හරි කම්ප්ලීට් කරගත්තොත් ඔයාට හම්බ වෙනවා ඊළඟට ස්ටෙප් 2. ඒ කියන්නේ මේකේ ස්ටෙප් 1 කම්ප්ලීට් වෙනවා 108ක ප්‍රොෆිට් ටාගට් එකක් ගත්තාම. සාමාන්‍යයෙන් ඔය දැන් මම කතා කරන මම උගන්වන ට්‍රේඩින් සිස්ටම් එකේදී කතා කරන්නේ මිනිමම් රිස්ක් ටු රිවෝඩ් රේෂියෝ එක 3යි. අපි රිස්ක් එකට 100ක් දැම්මොත් රිවෝඩ් එක විදිහට 300ක් බලන ට්‍රේඩින් සිස්ටම් එක. ඉතින් මේකෙදි අපිට සාමාන්‍ය ප්‍රොෆිට් ටාගට් එක 108 කියන්නේ රේට් තුනකදී. ප්‍රොෆිටබල් ට්‍රේඩ් තුනකදී අපිට නිකම්ම ප්‍රොෆිට් ටාගට් එක අචීව් කරගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ හැම වෙලේම RR බේස් කරගත්ත හොඳ සිස්ටම් එකක් ඕගොල්ලන්ට තියෙනවා නම් ෆන්ඩඩ් account එක ට්‍රේඩ් කරන එක මහ ලොකු අමාරුවක් නෙමෙයි. ඔය ගොඩක් වෙලාවට ෆන්ඩ් ට්‍රේඩ් කරගන්න අමාරු ෆන්ඩමෙන්ටල් ට්‍රේඩ් කරා යන අය. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ පිප් බේස් කරගෙන ට්‍රේඩ් කරා යනවා. එතකොට ගොඩක් වෙලාවට ඒ වගේ ඒවැ මේ ඩේලි ලොස් එක වදින්න තියෙන chance එක වැඩි. ඉතින් හොඳ RR බේස් කරගත්ත ස්ට්‍රැටජි එකක් තියෙනවා නම් වැඩේ මාර ලේසි.
ඊළඟ එක ඔයා ස්ටෙප් 1 හරියට කම්ප්ලීට් කරොත් ඊළඟට ඔයාට හම්බ වෙනවා ස්ටෙප්ස් 2. ඊට පස්සේ ඔයාට ඒකේ තියෙනවා පේනවාද මිනිමම් ප්‍රොෆිටබල් ඩේස් 3ක් ඒකෙත් තියෙන්න ඕනේ සහ මැක්සිමම් ලොස් එක 5%. මැක්සිමම් ඩේලි ලොස් එක 5% සහ මැක්සිමම් ලොස් එක 10% කියන එක ඒක වෙනස් නොවී තියෙනවා. ප්‍රොෆිට් ටාගට් එක ඔයාට පේනවාද ඒත් 100%ට අඩු වෙලා. ඒ කියන්නේ පළවෙනි ස්ටෙප් එක තමයි අමාරු. දෙවෙනි ස්ටෙප් එකේ තියෙන ප්‍රොෆිට් ටාගට් එක අඩුයි. නමුත් ඔයගොල්ලෝ විශ්වාස කරනවද සාමාන්‍යයෙන් මේ පළවෙනි ස්ටෙප් එකට වඩා දෙවෙනි ස්ටෙප් එකේ ප්‍රොෆිට් ටාගට් එක අඩු වුණාට බහුතරයක් දෙනා පළවෙනි ස්ටෙප් එක පාස් කරනවා දෙවෙනි ස්ටෙප් එක ෆේල් වෙනවා. ඒකට ප්‍රධාන හේතුව ඒගොල්ලන්ගේ සයිකොලොජි. ඒ නිසා ට්‍රේඩින් කියලා කියන්නේ ඔයගොල්ලෝ හිතන් ඉන්න විදිහට සිස්ටම් එකම නෙමෙයි. ඇත්තටම මෙතන සිස්ටම් එකේ තියෙන 20යි 80ක් තියෙන ට්‍රේඩින් වල සයිකොලොජි එක. ඒ නිසා ඔයගොල්ලෝ තේරුම් ගන්න හැම වෙලේම සයිකොලොජි එක හදාගත්තේ නැත්නම් ඔයාට මේ මොන දේත් කරන්න බෑ. ඒ කියන්නේ බ්‍රෝකර් account එක ට්‍රේඩ් කරන්නත් බෑ. ෆන්ඩඩ් account එක ට්‍රේඩ් කරන්නත් බෑ. මොකද ඕනම කෙනෙක්ට ෆස්ට් ස්ටෙප් එක කම්ප්ලීට් කරගත්තොත් කොහොම හරි කරලා සෙකන්ඩ් ස්ටෙප් එක කම්ප්ලීට් කරගන්න බැරි වෙන්නේ. ඒ කියන්නේ අඩු ප්‍රොෆිට් ටාගට් එකක් ගහගන්න බැරි වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ මොඩල් වලට නම් අපිට ප්‍රොෆිටබල් ට්‍රේඩ් ඕන වෙන්නේ ට්‍රේඩ් දෙකයි. ඒ කියන්නේ භාගයක් වගේ. දෙකයි භාගයක් වගේ තමයි ඕන වෙන්නේ. මේ කියන්නේ එකහමාරක් වගේ තමයි ඕන වෙන්නේ මේ ටාගට් එක ගහගන්න. නමුත් අර සයිකොලොජි අවුල් වුණොත් ඔයාලට දෙවෙනි ස්ටෙප් එක කරගන්න බැරි වෙයි. ඔයා දන්නවා ඒකට කොස්ට් එකක් යන්නේ නැහැ. අර පළවෙනි ස්ටෙප් එක බයි කරන්න ගිය කොස්ට් එක විතරයි ඔයාට යන්නේ. ඒකෙන් ඔයාලට පේනවද ප්‍රොෆිට් ෂෙයා එකක් නැහැ නැත්නම් රිවෝඩ් එකක් විදියට ඔයාලට හම්බ වෙන්නේ නැහැ මුකුත්. ඊළඟට මේ ස්ටෙප්ස් දෙක කම්ප්ලීට් කරාට පස්සේ ස්ටෙප් දෙක කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලට ලැබෙනවා KYC වෙරිෆිකේෂන් එක. මෙතන ඒක දාලා නැති වුණාට ඔයාලට හම්බ වෙනවා KYC වෙරිෆිකේෂන් එක. අපි ඉන්ඩිවිජුවල් ට්‍රේඩර්ස්ලා විදිහට අපිට තියෙන KYC ඊට පස්සේ සමහර වෙලාවට බිස්නස් එකක් විදිහට කරන් යන කෙනෙක්ට KYB කියලා තමයි වෙරිෆිකේෂන් එක හම්බෙන්නේ. එතකොට එයාට ඕන කරන ડોකියුමන්ට්ස් වැඩි. සාමාන්‍යයෙන් අපි normally register වෙන්නේ KYC වෙරිෆිකේෂන් එකෙන් know your customer කියන සිස්ටම් එක. ඉතින් KYC වෙරිෆිකේෂන් එකට ඔයාට අනිවාර්යයෙන්ම ඕන වෙනවා single IDs බෑ. ඔන්න ආයෙ අහන්න එපා single IDs බෑ. අනිවාර්යයෙන්ම English documents ඕනේ. නම proof කරගන්න ඕනේ සහ address එක proof කරගන්න ඕනේ. ඉතින් මේකට ලේසිම විදිය තමයි ඔයගොල්ලෝ කාට හරි පාස්පෝර්ට් එක තියෙනවා නම් වැඩේ ලේසි. ඒ නිසා පාස්පෝර්ට් එක නැති අය පුළුවන් තරම් ඉක්මනින් ඔයගොල්ලෝ මේ ජර්නි එක ඇතුලේ දිගටම ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් පාස්පෝර්ට් එක හදාගන්න එක තමයි ලේසිම විදිය. ලංකාවේ නම් දැන් අලුතෙන් නිකුත් කරන ඩෙන්ටිටි කාඩ් එක පුළුවන්. ඒක ප්ලාස්ටික් ඩෙන්ටිටි කාඩ් එක පුළුවන්. නමුත් ඔය ඔක්කොටම වඩා වැලිඩ් වෙනවා පාස්පෝර්ට් එක. හරිද? මේ පාස්පෝර්ට් ડોකියුමන්ට්ස් ෆිල් කරද්දී අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ නම හරියට බලන්න, ඒවා ස්පෙලිංස් හරියට බලන්න අනිවාර්යෙන්ම. දෙවෙනි එක KYC වෙරිෆිකේෂන් වලට ඔයාලා නම වෙරිෆයි කරගන්න පාස්පෝර්ට් එක තියාගත්තා නම් වැඩේ මාර්ලේසි. එහෙම නැත්නම් ඉංග්‍රීසි ડોකියුමන්ට් එකක් විදිහට අපි බලනකොට ID එක ගන්න පුළුවන් සහ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න පුළුවන්. හැබැයි ඔය එකක හරි මේ ස්පෙලිංස් මාරු වෙලා තිබුණොත් වැඩේ අවුල් වෙනවා. ඊට පස්සේ ඊළඟ එක තමයි ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක. ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක ලේසිම විදිය තමයි බැංක් ස්ටේට්මන්ට් එකට යන එක. කාට හරි බැංක් ස්ටේට්මන්ට් එකක් ගන්න එක අපහසුයි කියලා හිතෙනවා නම් හොඳම වැඩේ තමයි ඕගොල්ලෝ යන්න ටක් ගාලා මොබිටෙල් එකට හරි ඩයලොග් එකට හරි ගිහිල්ලා ඒගොල්ලන්ගේ පෝස්ට්පේඩ් පැකේජ් එකක් ගන්න. අරගෙන මාසයක් ගියාට පස්සේ ඔයාලට බිල හම්බ වෙනවා. එතනින් ඔයාලට ඒ හරහා වෙරිෆයි කරගන්න පුළුවන්. හැබැයි මේ හැම තැනකදීම ඔයාගේ අර පාස්පෝර්ට් එකේ තියෙන නමම සහ ඇඩ්‍රස් එකම අනිවාර්යෙන් ඒ බිල් එකටත් එන විදිහට ස්පෙලිංස් වරද්දන්න නැතුව ඒගොල්ලන්ට දෙන්න. එතකොට හරියටම ඒක මේව කරගන්න පුළුවන්. නැත්තම් එතන ස්පෙලිංස් වැරදුන ගමන් ඒගොල්ලෝ මේව කරනවා. සහ ඉස්සර නම් සමහර අය මේව හදලත් දානවා. ඒ කියන්නේ මේ මොනවාද ආර්ට් වර්ක් කරලත් දානවා. නමුත් දැන් එහෙම කරන්න බෑ. දැන් ඕගොල්ලෝ දන්නවා ටක් ගාලා මේව අහු වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ රියල් ડોකියුමන්ට්ස්ම 100%ක් දෙන්න try කරන්න. නැත්නම් ඔයාලට මේක වෙරිෆයි කරගන්න බැරි වෙලා යයි. right. ඒක වෙරිෆයි කරාට පස්සේ ඔයාලට හයි ස්ටේක්ස් ට්‍රේඩර් කියන ලෙවල් එකට එන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඩොලර් 5000 account එකෙන් දැන් ඔයාලට උපයන්න පුළුවන් විදිහට ප්‍රොෆිට් එකක් ෂෙයා කරන්න පුළුවන් ස්ටේජ් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට ඊළඟට ඒකෙත් තියෙනවා 3 4 ස්කේලින් කියලා. ඒ කියන්නේ මිනිමම් ප්‍රොෆිටබල් ඩේස් 3ක් තියෙන්න ඕන කියලා කියනවා ස්කේලින් ප්ලෑන් එකට. ස්කේලින් කියලා කියන්නේ 5000 account එක පටන් ගත්තට ඉවර කරනකොට 5000 නෙමෙයි ඊට වඩා ලොකු ගානකින් ඉවර කරගන්න පුළුවන්. ඒක තමයි ස්කේල් කරනවා කියලා කියන්නේ. ඉතින් හැබැයි ස්කේල් එකට යන්න නම් ඔයාලට අනිවාර්යෙන් මිනිමම් ප්‍රොෆිටබල් ඩේස් 3ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අහක බලාගෙන නිවුස් එකකට දාපු ට්‍රේඩ් කරලා හරියන්නේ නැහැ. ගොඩක් වෙලාවට ෆන්ඩඩ් accounts වල ඔය පළවෙනි ස්ටෙප් එක ගොඩක් අය පාස් කරගන්නේ එක්ක නිවුස් එකකට දාලා ට්‍රේඩ් කළා. හැබැයි ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එකට යනකොට රියල් ට්‍රේඩ් කරන්න ගියහම වැඩේ අවුල් වෙනවා. ඒ නිසා එහෙම ට්‍රේඩර් කෙනෙක් නෙමෙයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ නිවුස් එකේ ට්‍රේඩ් කරන ට්‍රේඩර් කෙනෙක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ජෙනුයින් ට්‍රේඩර් කෙනෙක්. ඒ නිසා තමයි ඔය මිනිමම් ප්‍රොෆිටබල් ඩේස් 3ක් ඕන කියන එක දාලා තියෙන්නේ.
ඊළඟට වාට පේනවද රියල් account එක දුන්නාම ඒගොල්ලෝ අනිවාර්යෙන්ම maximum daily loss එක 5% සහ maximum loss එක වාගේ 10 කියන එක බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව ඒ 5000 ඕගොල්ලන්ගේ 5000 නෙමෙයි වෙන කෙනෙක්ගේ 5000ක්. එතකොට ඒ කම්පැනි එකේ අයිති 5000ක් ඒ වාට කැමති කැමති විදිහට ඒක loss කරන්න ඒගොල්ලෝ දෙන්නේ නැහැ. profit target එක වාට පේනවා 10% for scaling. ඒ කියන්නේ ඇත්තටම මෙතන profit target එකක් නැහැ. හොඳේ. මෙතන මේ 10% for scaling කියලා දාලා තියෙන්නේ. ඔයාට මේ 5000 account එක scale up කරගන්න ඕනේ නම්, ඒ කියන්නේ එන්න එන්න වැඩි කරගන්න ඕන නම් 5000න් පටන් අරගෙන මේක වැඩි කරගන්න අවශ්‍ය නම් ඔයාට 10% for profit target එකට යන්න වෙනවා. නමුත් ඔයාට එහෙම මේ scale up කරගන්න ඕනේ නැහැ. දිගටම 5000 account එකේ මේ යන්න ආස කෙනෙක් නම්, අවුලක් නැති කෙනෙක් නම්, එතකොට ඔයාට 8% profit target එක කරේ සමහරට 2% වෙන්න පුළුවන් 3% වෙන්න පුළුවන් ඕනම තරමක target එකට යන්න පුළුවන්. නමුත් අර mainly scale up කරගන්න කෙනෙක්ට තමයි 10% target එක ඕන වෙන්නේ. ඊළඟ එක high stake trader කෙනෙක් වුණාම ඔයාට මෙන්න මෙතන ඔයා buy කරන්න ගිය $39 ඔයාට නැවත refund කරනවා. හැබැයි මතක තියාගන්න ඔයා ඩිස්කවුන්ට් එකකට buy කරපු කෙනෙක් නම් මොකද funded companies වල ගොඩක් වෙලාවට ඩිස්කවුන්ට් හම්බ වෙනවා. ඒතර ඕගලන්ට මුලින්ම account එක buy කරන්න කලින් මෙන්න මෙතන තියෙන live chat එකට ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් අහන්න පුළුවන් ඩිස්කවුන්ට් කෝඩ් එකක් ගන්න පුළුවන්ද කියලා. ඩිස්කවුන්ට් කෝඩ් එකට ගියොත් මේ $39ට වඩා අඩුවෙන් මේක ගන්න පුළුවන්. හැබැයි අඩුවෙන් ගත්තොත් රීෆන්ඩ් කරන්නෙත් ඒ amount එකම තමයි. ඒ කියන්නේ අපි හිතමු $30කට ගත්තා කියලා. ඒතකොට රීෆන්ඩ් කරන්නේ 30යි. 39ට රීෆන්ඩ් කරන්නේ නැහැ. හරිනේ? ඊළඟ එක ප්‍රොෆිට් ෂෙයාර් එක 80ක් තමයි ප්‍රොෆිට් ෂෙයාර් එක වැටෙන්නේ. ඒ කියන්නේ පටන් ගන්නකොට 80ක් තමයි මට මුලින්ම හම්බෙන්නේ. ඔයාට 80ක් ඒගොල්ලන්ට 20ක් විදියට තමයි ප්‍රොෆිට් ෂෙයාර් එක වැටෙන්නේ. ඉතින් ওই ටික තමයි බේසික් ටික. ඊට පස්සේ අපි බලමු මේක වැදගත්ම ටික මොනවාද මේකේ තියෙන rules. ගොඩක් අය අමතක කරන දේ තමයි මේකේ තියෙන rules. අපි බලමු පළවෙනි එක accounts without trading activity for more than 30 consecutive days will get expired කියලා තියෙනවා. ඉතින් පළවෙනි දේ ඔයගොල්ලෝ තේරුම් ගන්න මේක ඔයගොල්ලෝ consecutive days 30ක් trade කරන්නේ නැතුව inactive හිටියොත්. හරිද? මතක තියාගන්න මේ account එක ඕගොල්ලන්ගේ expire වෙනවා. හරිද? ඒ කියන්නේ මේ කවුන්ට් එක ස්ටාර්ට් කරන්නේ රෙජිස්ටර්ඩ් ඩේ එකේ ඉඳලා. ඒ කියන්නේ ඕගොල්ලෝ රෙජිස්ටර් ඩේ කර මේ රෙජිස්ටර් වෙච්ච දවසේ ඉඳලා දවස් 30ක් ඔයාලට කන්සිකියුටිව් ඩේස් 30ක් ඔයාලට ට්‍රේඩින් ඇක්ටිවිටි කරන්න නැතුව එක්ස්පයර් වෙනවා නම් ඒක එක්ස්පයර් කියලා ගන්නවා කියලා කියන්නේ. සාමාන්‍ය ඉතින් ට්‍රේඩ් කරන නිසා මම හිතන්නේ ඒක නම් ලොකු ඉෂුවක් වෙන එකක් නැහැ. ඊළඟට ඔයගොල්ලෝ ලිවරේජ් එක දීලා තියෙනවා 1:100. මේක තමයි කරන්සි පෙයාර්ස් වලට තියෙන ලිවරේජ් එක. ඉතින් මේක හැම එකටම නෑ. හොඳේ ක්‍රිප්ටෝ වලට ලිවරේජ් එක අඩුයි. ඊට පස්සේ මෙටල්ස් වලට ලිවරේජ් එක අඩුයි. ඒතකොට මේ තියෙන කරන්සි පෙයාර්ස් වල ලිවරේජ් එක තමයි 1:100 කියලා දීලා තියෙන්නේ. A profitable day is a day on the which close positions made of positive profits. ඒ කියන්නේ ඔයාලට පේනවාද අර මම කලින් කිව්වේ profitable day එකක් ඒගොල්ලෝ calculate කරන්න at least 0.5% positive profit එකක් ඕගලන්ට දවස් අවසානයේදී close කරලා තියෙන්න ඕනේ කියන එකයි. දවස් අවසානයේදී initial balance එකෙන් 0.5ක positive balance එකකින් ඔයා close කරලා තියෙනවා නම් ඒක ඒගොල්ලෝ calculate කරනවා profitable day එකක් විදියට. ඉතින් ඒ වගේ දවස් 3ක් තමයි minimum profitable day එකක් කියලා ඒගොල්ලෝ අදහස් කරන්නේ. ඊළඟට daily loss එක 100%ක් තියෙනවනේ ඒක calculate කරන විදිය තියෙනවා. ඒක calculate කරන්න starting equity එකත් එක්ක. හරි එහෙම නැත්නම් ස්ටාර්ටින් බැලන්ස් එකත් එක්ක හරි. ඒ කියන්නේ කාගේ හරි දැන් හිතන්නකෝ අද දවසේ පටන් ගන්නකොට දැන් සඳුදා පටන් ගන්නකොට ඔයාගේ ට්‍රේඩ් එකක් රන් වෙනවා කියලා දැන්ටත්. ඒතොර රන් වෙනවා නම් ඔයාගේ MT5 එකට ගිහිල්ලා ඉක්විටි ටික බලන්න. ඒ ඉක්විටි ටිකෙන් තමයි 100%ක් හදන්නේ ඒගොල්ලෝ. එහෙම නැත්නම් ඔයාගේ ට්‍රේඩ් එක දැන්ට රන් වෙන්නේ නැත්නම් ඔයාගේ අද දවසේ පටන් ගන්න ස්ටාර්ටින් බැලන්ස් එකෙන් 100%ක් කියලා තමයි ඒගොල්ලෝ ඩේලි ලොස් එක කැල්කියුලේට් කරන්නේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඩේලි ලොස් එක කැල්කියුලේට් කරන එක දන්නේ නැහැ. ඇත්තටම මේක මේ ලොකුවටම දැනන් ඉන්න ඕනෙත් නෑ. මොකද මේගොල්ලන්ගේ අපි account එකක් buy කරාම dashboard එක කියලා එකක් හම්බ වෙනවා. ඒ dashboard එකේ මේ හැමදේම ලස්සනට update වෙනවා. හරිද? හැබැයි ඕගලන්ට පොඩි අවබෝධයක් තියෙන්න බෑ මේක මුල් daily loss එක කොහොමද calculate වෙන්නේ කියලා. ඔයාගේ කලින් දවසේ open කරපු trade එකක් තාමත් run වෙනවා නම් එතකොට MetaTrader 5 වල ගියාම equity එක කොච්චරද තියෙන්නේ කියලා බලන්න. ඒ equity එකෙන් 100%ක් කියලා තමයි daily loss එක calculate කරන්නේ. සහ ඊළඟට starting balance එකෙන් 100%ක් කියන එකෙන් තමයි අනිවාර්යෙන් ඊළඟට දැන් කියන වාගේ trade එකක් දැන්ට run වෙන්නේ නැහැ. හැබැයි MT5 එකේ තියෙන starting balance එක තියෙන අන්න ඒකෙන් 100%ක් විදිහට තමයි daily loss එක කියන එක calculate වෙන්නේ. එතකොට time එක කියන එක ගැටලුවක් තියෙනවා. ඒතර MetaTrader 5 වල server time එක තමයි හැම වෙලේම ඒගොල්ලෝ time එක විදිහට සලකන්නේ.
ඒ කියන්නේ දවසක් ඉවර වෙනකොට නැද්ද ඒ ටයිම් එක හැදෙන්නේ නැත්නම් ලංකාවේ වෙලාව නෙමෙයි වෙන රටක තියෙන. ඒකට එක එක රටවල එක එක වෙලාවල් තියෙන්නේ. හැබැයි MetaTrader 5 සර්වර් ටයිම් එක තමයි ඒගොල්ලෝ හැම වෙලේම මේ කැල්කියුලේෂන්ස් වලට බලන්නේ. දවසක් කවුන්ට් කරන්නේ ඒකේ. ඊළඟට ඔයාට තියෙනවා ස්ටෙප් 1 එක කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට මේ receive hub credit for ඉන්ටර්නල් පර්චස් කියලා තියෙනවා ඩොලර් 5 කතන්දරය ගැන තමයි ඔය කියන්නේ. රයිට්. ඊළඟ එක බලන්න ස්ටෙප් 2 කම්ප්ලීට් කරාට පස්සේ withdrawable refund එකක් ට්‍රේඩින් account එකට එනවා කියලා තියෙනවා. ඒ කියන්නේ මේක withdraw කරන්න පුළුවන්. අර ඩොලර් 5 කියන එක withdrawable refund එකක් නෙමෙයි අත්‍තරම. ඒක hub credit එකක්. ඒ කියන්නේ ඔයාලට තව account එකක් ගන්නවා නම් internally ඔයාට ඒකට ඒ ඩොලර් 5 අඩු කරගන්න පුළුවන් විදිහට තමයි ඒක තියෙන්නේ. හැබැයි ස්ටෙප්ස් 2 කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලට withdrawable refund එකක් ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ accounts වලින්. ඒ කියන්නේ ඔයාට අර ඩොලර් 39ක් දීලා නම් ගත්තේ 39 ඔයාට refund කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙනවා holding trades overnight and over weekends is allowed කියලා. සමහර funded companies වල මෙන්න මේ වැඩේ දෙන්නේ නැහැ. ඒ කියන්නේ weekend එකේ trade hold කරන්න දෙන්නේ නැහැ. ඕවර්නයිට් නම් සාමාන්‍යයෙන් හෝල්ඩ් කරන්න දෙනවා හැම ෆන්ඩඩ් කම්පැනි එකම. සමහර ඒවා වීකෙන්ඩ් එකේ හෝල්ඩ් කරන්න දෙන්නේ නැහැ. ඉතින් 5% එකේ දැනට නම් ඒගොල්ලෝ වීකෙන්ඩ් එකේ ට්‍රේඩ් හෝල්ඩ් කරන්න දෙනවා සහ ඕවර්නයිට් තියා ඉන්න පුළුවන්. එතකොට එතනදී ඒක ගොඩක් අයට වැදගත් ඒ මොකද සමහර ස්වින් ට්‍රේඩර්ස්ලා ඉන්නවා. ස්වින් ට්‍රේඩර්ස්ලාට ඉතින් වීකෙන්ඩ් එකේ ට්‍රේඩ් හෝල්ඩ් කරන්න වෙනවනේ ඒගොල්ලන්ගේ සිස්ටමැටිකලි. ඉතින් ඒගොල්ලන්ට මේක ගොඩක් වැදගත්. ස්වින් ට්‍රේඩර් කෙනෙක් නම් ඔයාට ඒ ඉෂුව එක එන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟට තියෙනවා holding indices over the weekends is allowed but carries a high swap කියලා තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ indices trade කරන trader කෙනෙක් නම් ඔය NAS 100 ඒ වගේ ඒවා trade කරන කෙනෙක් නම් S&P 500 වගේ ඕගොල්ලෝ weekend එකේදී ඔයාලට trade hold කරන්න පුළුවන් but ඕන් පේනවද ලොකු swap එකක් වදිනවා කියලා දාලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ එතන කෙලින්ම mention කරලා තියෙනවා. right. ඊළඟ එක තමයි overnight මේ sorry holding open trades over news is allowed. ඒ කියන්නේ ඔයාලට news එකකදී කලින් trade දාපු trade එකක් තියාගෙන ඉන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හිතන්නකෝ හවස 5ට විතර trade එකක් ගන්නවා. හවස 6ට news එකක් තියෙනවා. ඉතින් news එක එනවා කියලා ඔයා trade එක close කරගන්න ඕනේ නැහැ. trade එක තියාගෙන ඉන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න මෙන්න මේක. executing orders 2 minutes before until 2 minutes after high impact news. අර ඕගොල්ලන්ගේ නිවුස් බලන කැලෙන්ඩර් එකේ high impact news තියෙනවනේ රතු පාටින් පෙන්නන ඒවා සමහර ඒවා ත්‍රිබුල් කියලා කියන්නේ high impact news එකකට විනාඩි 2කට කලින් සහ ඒ නිවුස් එක පටන් අරගෙන විනාඩි 2ක් යනකම් ඕගොල්ලන්ට කිසිම ට්‍රේඩ් එකක් ඕපන් කරන්න බෑ කියන එක නම් මෙතනදී පැහැදිලිව කියනවා. ඒ කියන්නේ ඇත්තටම මේක නිවුස් ට්‍රේඩින් වලට හදලා නැහැ. ඒ කියන්නේ මෙතන හොයන්නේ ගැම්බ්ලර් කෙනෙක් නෙමෙයි. ඔයාගෙන් බලාපොරොත්තු වෙන මෙතන හොඳ ට්‍රේඩර් කෙනෙක්ව තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට ඔයාලට ට්‍රේඩ් කරන්න පුළුවන් ඇසෙට්ස් විදිහට දීලා තියෙනවා. Forex FX කියන්නේ Forex metals දීලා තියෙනවා gold silver වගේ indices දීලා තියෙනවා oil පුළුවන් ට්‍රේඩ් කරන්න and crypto පුළුවන්. ඉතින් මම දැකලා තියෙන විදිහට තමයි ඕගලන්ට කියන්නේ මෙන්න මේ දේ. ඕගලන්ට ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන්න පුළුවන්. හැබැයි මේජර් කොයින්ස් විතරයි ඔයාලට අනිවාර්යෙන් මේකේ හම්බෙන්නේ. BTC Ethereum වගේ මේජර් කොයින්ස් තමයි ක්‍රිප්ටෝ වලින් ට්‍රේඩ් කරන් යන්න පුළුවන්. පොඩි පොඩි කොයින්ස් අලුත් කොයින්ස් එහෙම ට්‍රේඩ් කරන්න බෑ. ඊළඟට ඔයගලන්ට මේකේ දීලා තියෙන එකම platform එක MetaTrader 5 hedge එක තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ profit slip එක 80 to 100 දක්වා percentage එකක් ගන්න පුළුවන් සහ monthly fixed payout ගන්න පුළුවන්. monthly fixed payouts ගන්න පුළුවන් ලොකු accounts වල. ඒ කියන්නේ 200,000 400,000 වගේ ලොකු accounts වලට විතරයි මේ monthly fixed payout එක ගන්න පුළුවන්. නැත්නම් ඕගලන් beginner කෙනෙක් විදිහට ඔයාලට 80% එකක් ගන්න පුළුවන්. 100 එකට යන්න scale up ගොඩක් කරන්න ඕනේ. ඊට පස්සේ maximum number of active accounts per trade ට්‍රේඩර් කියලා තියෙන. ඒ කියන්නේ ඔයාට තියාගන්න පුළුවන් උපරිම account සංඛ්‍යාව. ට්‍රේඩර් කෙනෙක් විදිහට ඔයාට තියාගන්න පුළුවන් උපරිම account සංඛ්‍යාව 5000 accounts එකයි 20k accounts එකයි සහ 1x any accounts තියාගන්න පුළුවන්. වෙන ඕනම account එකක් ඕනම size එක account එකක් තියාගන්න පුළුවන්. අනිත් එක ඔයාට scale up කරන්න පුළුවන් මේක 500,000 වෙනකම්. ඊට පස්සේ traders can request at any point regardless of 10% growth target. ඒ කියන්නේ 110ක profit target එකක් එනකම් ඉන්න ඕනේ නැහැ ඔයාට payout එකක් request කරන්න. ඕනම වෙලාවක ඔයාට payout එකක් request කරන්න පුළුවන් 110ක growth එකක් ඕන වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි first payout එක දවස් 14කට පස්සේ. ඒ කියන්නේ ඔයාගේ funded account එක ලැබුණට පස්සේ දවස් 14ක් ඒගොල්ලෝ calculate කරලා දවස් 14කට පස්සේ ඔයාට funded account එකේ first payout එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට හැම වෙලේම සති දෙකකට වතාවක් ඔයාට payouts ගන්න පුළුවන්. ඊළඟ එක
දින 14ක පේඅවුට් සයිකල් එකක් තමයි රීසෙට් වෙන්නේ හැම වෙලේම කියලා ඒගොල්ලන්ගේ තියෙනවා. ඉතින් ඔය ටික තමයි මේන්ලි. කියන ෆන්ඩඩ් account එක ට්‍රේඩ් කරන කෙනෙක්ට මේ රූල්ස් ටික දන්නේ නැතුව ට්‍රේඩ් කරන්න යන්න එපා. ඒතර ඔයාලට මම මුලින් ඉඳලා කියපු රූල්ස් ටික අනිවාර්යෙන් පිළිපදින්න. ඒතර ෆන්ඩඩ් account එකක් අනිවාර්යෙන් ට්‍රේඩ් කරලා යන්න පුළුවන්. මේකට අදාළ තව විස්තර තියෙනවා. මම ඒ ඉස්සරහට ෆ්‍රී වෙබ් එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට කොහොමද ඔයගොල්ලෝ මේකට මනි මැනේජ් කරන්නේ? ඒවා කොහොමද හදාගන්නේ? ඒ ටික මම වෙනම කතා කරනවා. මොකද ඒ විදිහට කරනවා නම් කවදාවත් ෆන්ඩඩ් account එකක් බැරි වෙන්නේ නැහැ. අනිවාර්යෙන් වාඩ ස්ටෙප් 1 කම්ප්ලීට් කරගන්න පුළුවන්. ස්ටෙප් 2 කම්ප්ලීට් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් සයිකොලොජි ඕනෙමයි. ඊට පස්සේ ෆන්ඩඩ් account එකේ හයි ස්ටෙක් ට්‍රේඩර් කෙනෙක් වෙලා ඔයා ට්‍රේඩ් කරන් ගිහලා පළවෙනි පේ අවුට් එක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ට්‍රේඩර් කෙනෙක්ගේ තියෙන ඇචීව්මන්ට් එක වෙන්න ඕනේ ෆස්ට් පේ අවුට් එක ගන්න එක. ඒ නිසා ඕගොල්ලන්ගේ ඔළුවේ තියාගන්න හැම වෙලේම ෆස්ට් පේ අවුට් එක ගන්න ඕනේ කියන මතයේ ඉන්න. එතකොට ට්‍රේඩ් කරා යන ලේසි. එතකොට අපේ මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා සඳුදා 8:00මාරට 16 වෙනි සඳුදා. ඒ කියන්නේ ජූනි මාසේ 16 වෙනි සඳුදා කියන්නේ හෙට. 27 වෙනි බැච් එක තමයි පටන් ගන්න. ඉතින් ඕගොල්ලන්ට කැමති නම් ජොයින් වෙන්න පුළුවන්. ලින්ක් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ ටෙලිග්‍රෑම් channel එකේ සහ WhatsApp නම්බර් එක දාලා තියෙනවා. ඉතින් ඒ හරහා මාව WhatsApp කන්ටැක්ට් කරගන්නත් පුළුවන්. විස්තර දැනගන්න. ඒකට ඩිස්කවුන්ට් එකක් ඇඩ් වෙනවා. මේක මාස දෙකක ප්‍රෝග්‍රෑම් එකක් මේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි. හොඳේ. සපෝට් රෙසිස්ටන්ට් කැන්ස්ටික් පැන්ස් උගන්නන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි. මේකේ කතා කරන්නේ කෙලින්ම මාස්ටර් ට්‍රේඩර් කෙනෙක් කරන විදිය. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.